Yo, what's up guys? In this video, මම කියන්නනේ කොහොමද මට අවුරුද්දකට කලින් මීට අවුරුද්දකට කලින් මම epically fail වෙච්ච project එකක් කොහොමද මට මෙදා පාර සති කිහිපයකට කලින් 10 times better කරලා හදන්න පුළුවන් වුණේ කියන එක තමයි මේ වීඩියෝ එකේදී කියන්න යන්නේ. ඒ project එක none other than Mesh Music. Mesh Music කියන්නේ මීට අවුරුද්දකට කලින් පටන් ගත්ත එක project එකක්. ඒ project එක කොච්චර fail ද කියනවනම් මට අන්තිමට third party application එක මත depend වෙලා තමයි ඒක 100% හදන්න පුළුවන් වුණේ. එතකොට ඒ ප්‍රොජෙක්ට් එක ෆේල්ම කියන්නේ නැහැ but in terms of මගේ ඔළුව ඇතුලේ තිබ්බ ආගරෙච් එක නෙවෙයි මම අන්තිමට හදන්න උනේ. හැබැයි පෞගේ දවස් ටික දාලා මට පුළුවන් වුණා මේ ප්‍රොජෙක්ට් එක මගේ ඔළුව ඇතුලේ තිබ්බ ආගරෙච් එකටම හදලා ඒ වගේම කිසිම third party server එකක් මත depend නොවන විදිහට මට හදන්න මෙදාපාර පුළුවන් වුණා. So stick around to understand what is going on and welcome to the channel. හරි එනවද වීඩියෝ එක පටන් ගමු. මීට අවුරුදු 3කට කලින් මම මගේ යාළුවොත් එක්ක පටන් ගත්ත පොඩි Discord channel එක. මේ channel එක තියෙන්නේ basically අපි කට්ටියට relax වෙන්න. නිකන් game එක play කරන්න එහෙම නැත්නම් project එකක් කතා කරන්න ඕක වගේ දේවල් වලට තමයි Discord channel එකක් හැදුවේ. ඒත් එක්කම වගේ ඒ කාලේදී අපි use කරා නිකන් කාලයක් ඇද්දී අපිට ඕන music bot කෙනෙක්. නිකන් පැත්තකින් music එක play කරලා පොඩ්ඩක් chill එකේ ඉන්න. හැබැයි ඒත් එක මගේ පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් අපි ඒ දවස්වල යූස් කරපු මියුසික් බොට් නිකන් සබ්ස්ක්‍රිප්ෂන් එක වගේ කතන්දරයක් දානවා. හැමදාම අපි මියුසික් එක ප්ලේ කරන්න ගද්දී යා කියනවා එයාට වෝට් කරන්න එහෙම නැත්නම් සබ්ස්ක්‍රිප්ෂන් එක පේ කරන්න ඕ වගේ දෙයක් කියද්දී මම කල්පනා කරා okay you know what මට ඕනේ මගේ විසින් මේ මියුසික් බොට් කෙනෙක් හදන්න. මොකද මම හිතුවේ එතකොට දැන් මේ මියුසික් බොට් වල හදන්නේ ඩෙවලොපර්ස්ලා නම් මාත් ඩෙවලොපර් වෙන්න නම් ඇයි මට බැරි හදන්න? That's the question. So මම පටන් ගත්තා Mesh Music එක හදන්න. එතකොට Mesh Music එක හදද්දි මගේ ආකිටෙක්චර් එක තිබ්බේ අපිට ඕනේ මේ වගේ දෙයක් කරන්න. මුලින්ම ඕනේ slash command එකක් හදන්න පොඩ්ඩ. slash command එකක් හදපු සැනින් slash command එකේ අපි දාපු ගාම එයා මුලින්ම බලන්න ඕනේ අපි Discord channel එකක join වෙලා දින්නේ නැද්ද කියලා. එතකොට එයාට තේරුණාම අපි voice channel එක නෙමෙයි නම් join වෙලා ඉන්නේ. පළවෙනි error handling part එක දාන්න ඕනේ join වෙන්න voice channel එක. ඊට පස්සේ අපි දානවත් එක්කම වගේ හැමතිස්සෙම අපි පාස් කරන්න ඕනේ යාට මොකද්ද play කරන්න ඕනේ music එක. music එකේ name එක දෙන්න ඕනේ. අපි මියුසික් එකේ නේම් එක දුන්නාට පස්සේ බොට් විසින් මුලින්ම බලන්නේ මියුසික් එක තියනවාද ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ යාගේ ලෝකල් ෆයිල් එකට. ඒක තමයි මගේ මේන් ආකිටෙක්චර් එකේ තිබ්බේ. අපි ලෝකල් මැෂින් එකට ඩවුන්ලෝඩ් කරනවා. හොඳයි. එතකොට දැන් ලෝකල් මැෂින් එක මුලින්ම ඩවුන්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ දැන් අපි ස්ට්‍රීමබල් ලින්ක් එකක් හදා ගන්නවා. ඒ වගේම FFmpeg වලින් කන්වර්ට් කරනවා. ඒ MP3 ෆයිල් එක වෙන්න පුළුවන් මොකක් හරි ෆයිල් ෆෝමැට් එක Office වලට කන්වර්ට් කරනවා. දැන් අපි මේක පාස් කරනවා Discord audio player එකට. ඒක තමයි බේසික් දේ. එතකොට ඔය පොඩි දේවල් ටික කරගත්තා නම් මං හිතන්නේ අපි පර්ෆෙක්ට්. හැබැයි ඒ කාලේ මට ලොකු ප්‍රශ්නයක් ආවා. ඒ කාලේදී අපි ඩවුන්ලෝඩ් කරොත් එimhe ලෝකල් මැෂින් එකට මැෂින් එකේ ඉඳන් මට අපේ Discord server එකට ගන්න තරම් එච්චර අයිඩියා එක තිබ්බේ නැහැ. ලාව ලින්ක් වීඩියෝ එක බලද්දි වලට මතක ඇති මම සතියක් වගේ try කරන එක කරන්න. හැබැයි ඒත් එකම වගේ මට කල්පනා වුණේ ඩවුන්ලෝඩින් ස්පීඩ් එක මාර ස්ලෝ. මොකද වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ඒක කන්වර්ට් කරලා Discord එකට යවන එක ඒ කාලේ විදිහට හරි impossible. So මම මොකද මේකට කරන්නේ? මම පෞගේ කාලේ පුරාවට ওই ප්‍රශ්නේ හිර වෙලා හිටියේ. Until මම පටන් ගත්තා ලාව ලින්ක් වලින් වීඩියෝ එකක් හදන්න. හැබැයි it doesn't count it. So we need a good way. We need a good architecture. So because of that මම පටන් ගත්තා local streaming service එක ආයෙ පටන් ගන්න. So local machine එකේ තියෙන ඕන music එකක් දැන් වට stream කරනවා Discord එකට. හොඳයි. එතකොට අපේ මුළු ප්‍රොජෙක්ට් එකම ඔයාලට මතක ඇති මම පටන් ගත්තේ open source solution එකක් විදියට. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට එන්නත් පුළුවන්, ඒ වගේ ඕන කෙනෙක්ට use කරන්නත් පුළුවන්. ඒක completely free. එතකොට දැන් මේක මාර improved version එකක් තියෙන්නේ කවටවත් ඒ කියන්නේ worry වෙන්න ඕනේ නැහැ dependencies ගන්න, lava link එකක් host කරන්න මුකුත් ඕනේ නැහැ. දැන් වාට local streaming වලට එකපාර මේක අරගෙන use කරන්න පුළුවන්. ඊට වඩා හොඳම option එක වෙන්නේ ඊට වඩා supreme option එක තමයි Docker මම හිතන්නේ මේ මුළු project එකම බේරුවා. මොකද Docker වලින් මට පුළුවන් වුණා container එකක් හදන්න ඔක්කොම versions ටික හැමදේම දාලා එක containerized packet එකක් හදලා තියෙනවා. So ඕනම කෙනෙක්ට Docker එකට ගිහලා ඒක clone කරගන්න පුළුවන්. So there you have it. එතකොට මේක Discord itself නැවතුනේ නැත්තම් මම හිතන්නේ ඉස්සරහා ඕන අවුරුදු ගානකට මේක sustainable solution එකක් වෙන්න පුළුවන් මේ music streaming වගේ දේවල් වලට.
So yeah, hell yes guys, we did it. Let's go guys. අපි එක් කරා. So එතකොට වෙනති මම මෙතන දැන් හදපු ඩෙවලොප්මන්ට් ටික තියෙනවා. Alright guys. එතකොට මේ තියෙන අපේ project file එක දැන් මම අපේ package JSON එකේ තියෙන හැම package එකම වගේ ඒ අදාළ version එකට වෙනස් කරලා තියෙන්නේ. So මේව තමයි වැඩ කරන version ටික අපේ application එකට. එතකොට දැන් අපිට මේ ඔක්කොම ටික තියාගෙන අපි එක environment එක docker වලින් හදාගත්තා නම් මේ project එක complete. එතකොට අපිට කිසි බයක් වෙන්න ඕනේ නැහැ ඉස්සරහට මේ වගේ project එකක් වැඩ ගන්න නැති වුණොත්. දැන් මෙතන play song කියලා මම එක function එකක් හදාගත්තා. sorry එක command එකක් හදාගත්තා. මේ command එක ඇතුලේ එක function එකක් තියෙනවා. මේ තියෙන්නේ create ffmpeg stream function එක. basically වාගේ file path එක දුන්නාම වාගේ mp3 file එකක් දුන්නාම mp3 file එක අවශ්‍ය conversions වලින් Discord එකට ගන්න පුළුවන් format එකට හදාගන්න එක. So අපි දන්නවා දැන් Discord එක හැම format එකක්ම බාර ගන්න නැහැ. mp3 තිබ්බම mp3 place කරන්නේ නැහැ. ඒකට ගන්න specific format එකක් තියෙනවා office කියලා. ඒතකොට මේ office එක දැන් මෙතන function එකෙන් වෙන්නේ මුලින්ම ඒක OGG office format එකට මුලින්ම වෙනස් කරනවා. ඊට පස්සේ ඒක return කරනවා ffmpeg standard output එකක් විදියට. ඊට පස්සේ මෙතන ස්ලෑෂ් කමාන්ඩ් බිල්ඩ් එක තියෙනවා. කලින් කිව්වත් වගේ අපේ play song කියන කමාන්ඩ් එක හදා ගන්නවා. ඊට පස්සේ ඒ කමාන්ඩ් එක ඇතුළේම තමයි අපි step by step මේක recall කරන්නේ. So මේ තියෙන interaction එක හදා ගන්නවා. ඊට පස්සේ අපි මුලින්ම check කරනවා මෙයා voice channel එක join වෙලාද ඉන්නේ join වෙලා නැද්ද කියලා. So මෙයා join වෙලා නම් ඉන්නේ එහෙනම් you good to go. වාට එකෙන්ම යන්න පුළුවන් මේ voice channel එකට join වෙන්න. So එතකොට Discord ලගේ Discord JS Discord voice library එකේ ඔක්කොම දේවල් ටික හදලා තියෙන්නේ. ඉතින් අපිට මේකට join වෙන්න පුළුවන්. So මේ තියෙන්නේ step by step ඔක්කොම ටික කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි ඒකට join වුණාට පස්සේ සමහරවිට මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. සමහරවිට අපි local එකේ ඉඳන් so සමහරවිට firewall එක පොඩ්ඩක් ප්‍රශ්න දාන්න පුළුවන්. මොකද ESET එකෙන් වගේ හොඳ virus guard තියෙනවා නම් virus guard ගොඩක් වෙලාවට block කරනවා මේ connection එක. So after that අපි කිව්වත් වගේ OGG pipeline එකක් තියෙනවා. ඊට පස්සේ ඒක read කරන දැන් අපි අර කලින් කිව්ව create ffmpeg ffmpeg stream මේ function එක තමයි මේ use කරලා තියෙන්නේ. ඊට පස්සේ අපේ කොහොම හරි අපිට out කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ interaction edit reply. So interaction edit reply කියන්නේ මේක තමයි Discord එකේ පෙන්වන කොටස. දැන් අපිට මෙච්චර console log එකට මේ පේනවා ඇති කලින් මම execute කරද්දි මේ තියෙන්නේ කලින් අපි console log එකට ගද්දි අපිට මේ වගේ පෙන්වනවා. හැබැයි අපිට Discord එක site එකකින් පෙන්වන්න බෑ මොකක් හරි interaction එකක් වෙනවා කියලා. ඒක තමයි අපි මෙතන අන්තිමට දාලා තින්නේ interaction edit reply කියලා. edit response. So එතකොට ඔයාලා බලන්න මෙතන මේ local music කියලා මම වෙනම folder එකක් හදලා තියෙනවා. ඒකට මම දාලා තියෙනවා non copyrighted music කියලා. especially මොකද YouTube එකේ දාන්න බැරි ඉඳලා music. So ඒත් එක්කම වගේ මෙතන server.js කියලා තියෙනවා. මෙතන basic express server එකක් හදලා තියෙන්නේ අපේ මොකද්ද file system එක access කරන්න ලේසි වෙන්නේ. එතකොට මේක ඕන centralize කරලා දාන්න පුළුවන් ඉස්සරහට ඕනම කෙනෙක්ට. දැන් මම කල්පනා කරේ මගේ යාළුවන්ත් එක්ක මට centralize කරන්න පුළුවන් මේ server එක. එතකොට අපේ හැම music එකම වගේ centralize වෙලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඕන පුළුවන් ඉස්සරහට caching algorithms දාන්න. ඒ වගේම ඕන මේකට cron job එකක් දාලා automatically delete වෙන්න හදන්න පුළුවන්. ඒ වගේ ඕන දෙයක් කරන්න පුළුවන්. So මේක තමයි මම හිතන්නේ perfect structure එක අපිට මේ project එක ඇත්තට පටන් ගත්ත දවසේ ඉඳන් වගේ ඉවර කරන්න හොඳම විදිය. ඒ වගේම මෙතන ඔයාලා කල්පනා කරනවා නම් handle command js එකෙන් වෙන්නේ basically ඔයාගේ දැන් Discord එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැමෝටම මේ එයාලගේ commands හදපු ගාම ඒක slash command හදපු ගාම ඒක පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක පෙන්වන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ handle command js හරි මොකක් හරි external file එකක් හදලා ඒක පොඩ්ඩක් refresh කරන්න ඕනේ වාගේ bot වල. ඒතකොට ඔයාලට හැමතිස්සෙම Discord එකට ගිහිල්ලා වෙනම refresh කරන්න ඕනේ නැහැ. මේක startup එකේදීම refresh වෙලා තමයි යන්නේ. අපි දැන් බලමු කොහොමද ඒක හදගන්නේ කියලා. So මම එක terminal එකක් open කරනවා. ඊට පස්සේ මම දානවා මුලින්ම server.js එක අපේ music file එක expose කරගන්න. And then අපිට පුළුවන් මෙතනට ගිහිල්ලා ආයේ npm start මෙතන script එකේ මම හදලා තියෙන එක. So yeah npm start alright. So දැන් අපි ගිහින් බලමු. So මේනේ මම මගේ Discord එකේ and මම lobby එකට join වෙනවා. alright. So මම දැන් මෙයාගේ මුලින්ම ping command එක දාලා බලනවා. So nice. Hello and honestly nice to meet you. So ඒ මගේ username එකකින්ද ඒක ඒ විදිහට තමයි තියෙන්නේ.
so then මං කරන්නේ play song බලමු play song it works hell yes perfect හොඳයි ඉතින් මම මේ විදිහට අද වීඩියෝ ඉවර කරනවා මොකද දැන් අපිට පුළුවන් වුණා කලින් අවුරුද්දක ෆේල් වෙච්ච ප්‍රොජෙක්ට් එක මේ අවුරුද්දේදී 10 times 100 times better කරලා reliable solution එකක් හදන්න තව ඉස්සරහා ඕන තරම් කට්ටියට developers ලා use කරන්න පුළුවන් so I am really happy about that ඒ වගේම තව කියන්න ඕන දෙයක් තමයි මේ channel එකේ කොහොම හරි දැන් මට අදින් පස්සේ නවත්තන්න පුළුවන් වෙයි Discord ගැන කතා කරන්නේ මොකද finally අපිට මීටට හොඳ topics වලට යන්න පුළුවන් වෙයි and yeah that's how අපි ඉවර කරලා දාන්නේ Discord ගැන so if you enjoyed this video please make sure to like subscribe ඒ වගේම වාට මොකක් හරි idea එකක් තියෙනවා මොකක් හරි help එකක් ඕන නම් අනිවාර්යෙන් මට comment එකක් දාන්න මම ඒකට help කරන්න එහෙනම් thank you හැමෝටම බැලුවට bye guys hell yes